සුබ දවසක් ඒවා. ඉතින් අද කතා කරන්න යන්නේ තව රූල් එකක් වෙනස් වෙන්න යන. ඒ රූල් එක තමයි මේ ස්ටුඩන්ට්ලට. අලුතෙන් ජපානයට ස්ටුඩන්ට් එන්න ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට සහ දැනට ඉන්න අයට මේ රූල් එක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කට්ටිය දැන් කරන්න යනවා වර්කින් පර්මිට් එක. වර්කින් පර්මිට් එක එයාපෝට් එකෙන් නිකුත් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉස්කෝලේට ඇතුළත් වෙලා රස්සාවක් හොයාගත්තට පස්සේ ඒ රස්සාවෙත් විස්තර දාලා ඉස්කෝලේත් විස්තර දාලා ඇතුළත් වෙලා ඉන්නවා ඉවත් දාලා ගිහිල්ලා ඉවරලා ඉමිග්‍රේෂන් ඔෆිස් එකෙන් ගන්න. එතකොට එහෙම කරන්න කට්ටිය බලාපොරොත්තු වෙන ගමන්ම ඒ රස්සාව පිළිබඳව මයි නම්බර් කාඩ් උත් දැන් ඔක්කොම සෙට් කරන්න යන්නේ. ඒතර මයි නම්බර් කාඩ් එක හරහා ටැක්ස් යන විදිහට කොතනද වැඩ කරන්න කියලා ඒ ඔක්කොම අර දැනගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි දැන් හදන්න යන්නේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් අර කියන්නේ අහුවෙන්නේ නැති වැඩ කරපු එක තියෙනවානේ. ඒක නවත්තන්න තමයි මේ සිස්ටම් එක කරන්න යන්නේ. ඉතින් මේ විදිහට දැන් මේ රූල් එක තද කරලා ඒ කට්ටිය බලාපොරොත්තු වෙනවා ස්ටුඩන්ට්ලා ඉගෙන ගන්න එකට මූලික තැන දීලා ලංකාවෙන් සල්ලි ගෙන්නගෙන. ඒක අපි තමන්ගේ රටෙන් සල්ලි ගෙන්නගෙන මෙහි අධ්‍යාපනයට ඒක යොමු කරගෙන පොඩි වියදමකට වගේ නිකන් අර පොඩි දෙයකට වගේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ජීවත් වෙන සිස්ටම් එකක්. ඒ කියන්නේ මෙහා හම්බ කරගෙන මෙහෙම වියදම් කරන්න විදිහක් නෙමෙයි. ලංකාවෙන් ගෙන්නගෙන යන විදිහක් තමයි මේ කට්ටිය හදන්න හදන්නේ. යාලා කියන්නේ කොරියාව, ඇමරිකාව ඒ වගේ රටවල් වල මේක තියෙනවලු. ඉතින් ඒක නිසා ඒක මෙහිටත් අනිවාර්යයෙන්ම ඒ හරි විදිහට ගේන්න ඕනේ. මේ ඉගෙන ගන්න ඇවිල්ලා ඉගෙන ගන්න නැතුව රැකියාවල් කරනවා. හරියට ඉගෙන ගැනීම සිද්ධ කරන්නේ නැහැ. ඒ කට්ටිය රැකියාවල් කරලා ඉවරලා ඒක හම්බ කරන මාර්ගයක් කරගෙන තියෙනවා. එහෙම නොවෙන්න මේ වග බලා ගන්න ඕනේ කියන එක. උඩලු එහෙම කරන්නේ. ඉතින් කියලා කියනවා. ඉතින් මේ රූල් එක තද කරනවා කියන්නේ බැරි වෙලාවත් අපි අහු වුණොත් ඒ කියන්නේ අනිවාර්යෙන් අර කයරු ගහන එක ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පෙළ ඉස්කෝලේ තියනවලු ගෙනල්ලා ඉවර වෙලා ළමයින්ට උගන්වන්නේ නැහැලු. එයාලා මේ ළමයින් ලව්ව වැඩ කරව ගන්නවලු. ඒ කට්ටිය බිස්නස් එකක් බවට එකපත් කරගෙන තියනවලු. ඉස්කෝල. ඉතින් ඒ වගේ ඉස්කෝලත් වලටත් මේක බලපාමක් සිද්ධ කරන්න ඕන නිසාලු මේ සිස්ටම් එක කරන්නේ. ඒ වගේ අකුසිස්සුනා ගක්කු වරුන් දත්තේ. ඒ කියන්නේ ඒ වගේ මේ වැරදි විදිහට භාවිතා කරන ඉස්කෝල තියෙනවලු වැරදි මේවා කරන. ඒවත් නවත්තන්නලු කරන්නේ ඒක කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ මේ රූල් එක ගෙනාපුවාම ටිකක් අමාරු තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් දෙපාරක් තුන් පාරක් හිතලා හැම කෙනාම වැඩ කරන්න දැන් මේ ඉන්න තත්ත්වයේ උඩ ගොඩාක් දේවල් මේ මොනවද කියන්නේ රූල්ස් තද කරගෙන යනවා කියන්නේ ගොඩක් දේවල් වලට ගොඩක් දේවල් බලපානවා. ඉතින් මේක කොච්චර කාලයක් ඇයිද ඒක දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දැන් යන්නේ. හැබැයි SSW වලට නම් ගොඩක් හොඳ වෙයි අනාගතේ. ඒ වගේම ඒ කියන්නේ SSW ඉතින් හොඳ වෙනවා කියන්නේ ඇත්තටම SSW අවුරුදු 5 හිටියට පස්සේ ඊගාවට ආයේ විභාග කරලා පාස් වුණොත් ඉතුරු ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ආයේ SSW එක තව අවුරුදු 5ක් මේවා කරගත්තා. 10කට වඩා උපරිම කරගන්න බෑනේ. ඉතින් යාලා බලාපොරොත්තු වෙන්නේ මෙහෙට ඇවිල්ලා වැඩ කරලා ආපහු ආගේ රටට යන්න කියන එක තමයි මං හිතන්නේ. ඉතින් මේ වගේ සිස්ටම් එකක් ඉතින් දැන් තියෙනවා. ටිකක් ඉතින් අපි වගකීමක් ඇතුව වැඩ කරගෙන මේ තමන්ගේ බලාපොරොත්තු තියෙනවා නම් ඒවා හරියට කරගන්නවා කියන එකෙන් තමන් උපරිම කැපකිරීමකින් ගියොත් මේ ගමන යන්න පුළුවන්. මොකද පරිස්සම් වෙන්න ඕනේ හැම දෙයකින්ම රූල්ස් මම තියෙන ඔක්කොම පරිස්සම් වෙලා තමන්ගේ ටාගට් එකක් හදාගෙන යන්නේක තමයි දැන් කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු තම රූල්ස් එනවා කියලා කියන එක විතරයි තියෙන. තාම ආවා කියලා නෑ. ආවහම අපි මේ ආයි බලමු. දැනට ඉතින් ඔහොම තමයි කියන්නේ. එනවා මෙහෙම වෙන කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි දැන් තියෙන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.